අයිබෝවන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්නේ පෘථිවියේ සංයුතියේ පාඩම යටතේ තියෙන ජලගෝලය සම්බන්ධවයි. ජලගෝලය කියන්නේ මොකක්ද? අපි සාකච්ඡා කරමු. විවිධ ආයුරින් පෘථිවිය මත ව්‍යාප්ත වී ඇති සමස්ත ජල ස්කන්ධය ජලගෝලය නමින් අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පෘථිවිය මත ඝන කිලෝමීටර මිලියන 1386ක් ප්‍රමාණයක් ජලය පවතින. හොඳට මතක තියාගන්න පුතේ. ඝන කිලෝමීටර මිලියන 1386ක්. ජලයේ ප්‍රධාන ස්වරූප තුනකින් අපිට මේ ජලගෝලය දැක ගන්න පුළුවන්. 1 ඝන, 2 ද්‍රව, 3 වායු. ඝන යටතේ පුතේ උදාහරණයක් විදිහට අපි ගන්න පුළුවන් අයිස්, ද්‍රව යටතේ උදාහරණයක් ජලය, වායු යටතේ ජල වාෂ්ප වශයෙන්. ඊළඟ ස්ලයිඩ් එකේ අපි කතා කරන්න පුතේ ජලයේ ඇති වැදගත්කම පිළිබඳව ඔයාලට දැක ගන්න පුළුවන්. පළවෙනි වැදගත්කම තමයි පුතේ ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය ජලය අපිට ලබා දෙන ජලගෝලය. ඊළඟ තමයි සමහර ජීවීන්ගේ වාසභූමි ජලය මගින් නිර්මාණය කරයි. උදාහරණයක් විදිහට ගත්තාම පුතේ තෙත් බිම්. තුන්වෙනි එක ජලය දේශගුණය පාලනය කිරීමට හේතුවක් වෙනවා. මිනිසාගේ දෛනික කටයුතු සඳහා ජලය ඉතාමත් අවශ්‍ය වෙනවා කියලා අපි හැමෝම දන්නවා පුතේ. ඊළඟට කෘෂිකර්මාන්ත සඳහා ජලය අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම කර්මාන්ත කටයුතු සඳහා ජලය අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රවාහන කටයුතු වලට ඒ වගේම අවසාන වශයෙන් ජල විදුලි බලය නිෂ්පාදනය සඳහාද මේ ජලය අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟ ස්ලයිඩ් එකේ අපි කතා කරන්න පුතේ ලෝකේ ජල ව්‍යාප්තිය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ පිළිබඳව. පළවෙනි වශයෙන් පුතේ අපිට බලා ගන්න පුළුවන් ගොඩාක් අපිට දැක ගන්න තියෙන්නේ සාගර ජලය. අපිට සාගර ජලයට අපි කියනවා කරතිය ජලය කියලා. සාගර ජලයේ පුතේ තියෙනවා සමස්ත ජල පරිමාවෙන් 97.5. ඉතිරි 2.5 ගොඩබිම් ජලය එහෙම නැත්නම් මිරිදිය ජලය වශයෙන් අපිට දැක ගන්නට පුළුවන්. ගොඩබිම් ජලය පුතේ අපිට ආය ඒ 2.5 මිරිදිය ජලය ආය කොටස් වලට බෙදෙනවා පුතේ. අයිස් තට්ටු හා ග්ලැසියර් විදිහට 79ක්. භූගත ජලය 20ක් තියෙනවා. එහින් අපිට ඒ අතරින් අපිට ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය එහෙම නැත්නම් මතුපිට ජලය මිරිදිය ජලය 101යි තියෙන්නේ. ඒ 101නොත් පුතේ ආය කොටස් වලට වෙන් වෙනා පුතේ විල් ජලය 52ක් තියෙනවා. පාංශු ජලය 38ක් තියෙනවා. ගංගා ජලය 101යි. ජීවී සිරුර තුල දක් ගන්න පුළුවන් 101ක්. ඒ අතරිනුත් තව තියෙනවා ජල වාෂ්ප 8ක් විදිහට. ඊළඟට අපි කතා කරන පුතේ ජල චක්‍රය පිළිබඳ. ජල චක්‍රය කියලා කියන්නේ ජලගෝලය, වායුගෝලය, ශිලාගෝලය හා ජෛවගෝලය අතර ජලය හුවමාරු වීමේ ක්‍රියාවලිය විදිහට අපිට දැක් ගන්නට පුළුවන් වෙනවා. ඊළඟට අපි කතා කරන ජලයේහි ගුණාත්මක බව පිරිහීමට බලපාන කරුණු මොනවද කියලා. පළවෙනි කරුණ තමයි විෂ රසායනික හා විකිරණශීලී ද්‍රව්‍ය ජල මූලාශ්‍ර වලට මුදා හැරීම. විශාල වශයෙන් පුතේ මේ වගේ ක්‍රියාකාරකම් පෘථිවිය එහෙම නැත්නම් ලෝකයේ මිනිසුන් අතින් සිදු වෙනවා. දෙවෙනි එක තමයි කැලිකසල ජල මාර්ග වලට හා සාගර වලට මුදා හැරීම. තුන්වෙනි එක ජල මූලාශ්‍ර වලට තෙල් කාන්දු වීම. ගොඩාක් මේ නැව් මගින් මේ ජලයට තෙල් කාන්දු වීම සිදු වෙනවා. තෙල් කාන්දු වුණාට පස්සේ මොකද වෙන්නේ පුතේ? ජලය අපිරිසිදු භාවයට පත් වෙනවා. හතරවෙනි එක තමයි පුතේ කෘෂි රසායනික ද්‍රව්‍ය ජලයට එක්වීම. කෘෂි කර්මාන්තයේදී ගොඩාක් පුතේ මේ කෘෂි රසායනික ද්‍රව්‍ය ජලයට මුදා හැරෙනවා. මොකද වල් මර්ධනයට, පණුවන් මර්ධනයට වගේ දේවල් වලදී ජලයට කෘෂි රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා. ඒකෙන් වෙන්නේ ජලය අපිරිසිදු වෙනවා. අවසාන වශයෙන් පුතේ සත්ව හා මිනිස් අපද්‍රව්‍ය ජලයට එකතු වීම. ඒ තුළින් පුතේ ජලෙහි ගුණාත්මක වායු පිරිහෙන්නට පුළුවන්.